අපි එළඹිලා තියෙන වසරේ සුවිශේෂී මාසයකට බක් මාසය කවුරුත් කැමති. නමුත් පරිසරයට ආදරය කරන පුද්ගලයන් වශයෙන් බක් මාසය අපිට විශේෂයි. කුමක් නිසාද? පරිසර සංරක්ෂණයට අදාළ තොරතුරු ගන්න මහ ජනතාව අපිට පාවිච්චි කරන්න පුළුවන් මාසය තමයි බක් මාසය. ඒ කියන්නේ අප්‍රේල් මාසයේ තමයි ජනතා විද්‍යාඥයන්ගේ මාසය. ජනතා විද්‍යාඥයෙක් කියන්නේ ඕනම රටේ පුරවැසියෙකුට වෙන්න පුළුවන් අවස්ථාවක්. ජනතා විද්‍යාඥයෙක් වෙන්න ඔබ විශේෂඥයෙක් වෙන්න අවශ්‍ය නැහැ යම්කිසි ක්ෂේත්‍රයක. ඔබ විද්‍යාඥයෙකු වන්න අවශ්‍ය නැහැ. අවශ්‍ය විද්‍යාත්මක ක්‍රමේ මූලික සංකල්ප භාවිත කිරීම පමණයි. ඒතර විද්‍යාත්මක ක්‍රමේ පටන් ගන්න නිරීක්ෂණ වලින්. ඒ නිරීක්ෂණ සටහන් තබන්න ඕන. ඒ නිරීක්ෂණ සටහන් තබලා ඒ අනුසාරයෙන් අපි ප්‍රශ්න අහනවා. ඒ ප්‍රශ්න අනුසාරයෙන් අපි පිළිතුරු සපයනවා. ඒ පිළිතුරු වලට අපි කියනවා කල්පිත කියලා. අපි කල්පිත ගොඩනගනවා. කල්පිත ගොඩනගලා ඒ කල්පිත සත්‍යද අසත්‍යද කියලා බලන්න අපි ක්‍රමවේදයක් පාවිච්චි කරනවා. ඒ ක්‍රමවේදය පාවිච්චි කරලා අපි දත්ත එකතු කරනවා. ඒ දත්ත විශ්ලේෂණය කරලා ඒ දත්ත වලින් පෙනෙන දේ විග්‍රහ කරලා අපි ඒක ලෝකයට කියන්න ඕන. ඒ කියන්නේ ඒ විද්‍යාත්මක ක්‍රමයේ අවසාන දේ තමයි ඒක අපි මහ ජනතාව සමග සහ ඒ විද්‍යාත්මක ප්‍රජාව සමග ඒ දේ ප්‍රසිද්ධියට පත් කරන්න ඕන. ඒ තමයි විද්‍යාත්මක ක්‍රමයේ සම්පූර්ණ කරන සිද්ධිය. ඉතින් මේ දේ කරන්න මහ ජනතාව ඕන කෙනෙක්ට පුළුවන්. ඕනම මහ ජනතාව කෙනෙක්ට පුළුවන් පුරවැසි විද්‍යාඥයෙකු වෙන්න.